ඉතින් මොකද වෙන්නේ වෙනදා වගේම ලස්සන සන්සෙට් එකක් තියෙනවා අදත් මාර ලස්සනක් තියෙන්නේ ආසේ ඒකනේ වැඩේ කියන්න මේ බලන්නකෝ මේ හඳක් තියෙනවද ෆුල් මූන් එක තාම අහසේ හඳත් පායලා තියෙනවා මෙහෙන් සන්සෙට් එක හිතා ගන්න බෑනේ එකම අහසක හඳයි ඉරයි අපි යන් ඉස්සරහට ඉඳගෙන සීතලයි අදරන් අපි ටිකක් දුරට ගිහිල්ලා හම්බෙමු ඔයාලා මුහුදේ පාවෙන ගෙවල් දැකලා තියෙනවද මේ තින්නන්නේ වගේ දෙයක් සුදු පාටින් පේන්නේ ඔයාලට ඉස්සරහා බෝට් එකක් තමයි හැබැයි ඒක බෝට් එකක් වුණාට තනිකර ගියක් වගේ හදලා තියෙන්නේ බොක්ස් එකට තියෙන්නේ තනිකර ගියක් වගේ ඔයාලට ඕන zoom කරලා බලන්න පුළුවන් වීඩියෝ එකේ හරියට පේනවද දන්නේ නැහැ බෝට් එකක් වුණාට ඒක තනිකර හදලා තියෙන්නේ බොක්ස් එකට ගියක් වගේ පාවෙන ගියක් වගේ මේ බලන්නකො මට හම්බෙච්ච දේ මං හිතන්නේ සිගරට් කාටුන් එකක් ඔයාලා කියන්නේ මේක මේ පාවිච්චි ගන්න පුළුවන්ද බැරිද කාටුන් එකක්ම තියෙනවා මං හිතන්නේ නවකින් දාපු එකක් මාර ලස්සනයි මං කිව්වේ ගයක් වගේ බෝට් එකක් යනවා කියලා ඒක තනිකර මේ ගෙවල් ටයිප් එක හදලා තියෙන බෝට් එකක් තමයි ඒ වුණාට අර හදලා තියෙන්නේ ගෙවල් හදන තාලෙට මාර ලස්සනක් තියෙන්නේ මේ මෙතන මේකත් තියෙන පේනවද ඔයාලට ගලක් වගේ එකක් උඩට ඇවිල්ලා අනිවාර්යෙන් එතන මාළු ඉන්නවා මේ හඳ තාම තියෙනවා මේ පැත්තෙන් ඉර පායන් යනවා අරක සුදු පාට බෝට් එකක් නේ මං කිව්වා අර ගයක් වගේ කියලා තව එකක් වෙනවා කළු පාටයක් පිටිපස්සෙන් මේ ඒ වගේම ඒකත් ඒ ටයිප් එකේම තමයි ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ බර්ජිලා රැප් එක තියෙනවා ඉස්සරහින් හරියටම කැමරාවේ මැද්දේ තියෙන්නේ බර්ජිලා රැප් එක වෙනද වගේම මම හිතන්නේ මේක මේ ටුවර් එකක් කියන්නේ ටුවර් එකක් කියන්නේ වන් ඩේ අයිලන්ඩ් එක මට යනවා ඇත්තේ මම හිතන්නේ මේ තව එකක් වෙන පිටිපස්සේ ඒ ටයිප් එකම බ්ලැක් කලර් ඒකත් මාර ලස්සනයි රූෆ් එක එහෙම උඩට නගින්න පුළුවන් රූෆ් එක උඩට එහෙනම් ගයිස් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න තවත් වීඩියෝ එකක් ගෙනකම් මගේ වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න මම දන්නවා බෝරින් කියලා අපි ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරමු හොඳ එහෙනම් ඔයාලා හැමෝටම ආදරේ පරිස්සම් වෙන්න ආදරේ හැමෝටම එහෙනම් bye